Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද මේ වීඩියෝ එකකට කතා කරන්නේ AliExpress එක හරහා දැන් ලංකාවට ඕඩර් කරන්න පුළුවන්ද? එතකොට AliExpress එකෙන් අපිට ඕඩර් කරොත් අපිට tax fee එකක් ගන්නවද? එතකොට අපි මොකක් හරි ඕඩර් එකක් දැම්මහම ඒක අපේ address එකට එනවද? මෙන්න මේ විදිහට ඔයාලා තියෙන ප්‍රශ්න වලට විසඳුමක් සහ ඒ ගැන සම්බන්ධයෙන් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ. ඉතින්වත් AliExpress එකෙන් ඕඩර් කරන්න හිතන්න ඉන්නවා ඇති නැත්නම් ඔයා හිතන ඇති දැන් AliExpress එකෙන් ලංකාවට ඕඩර් කරන්න බෑ නැත්නම් tax fee එකක් අය කරනවා. ඉතින් මේ වගේ කරුණු ඇති. ඉතින් අන්න ඒකට ඔයාට ID එකක් ගන්න සහ AliExpress එක ගැන මේ වෙනකොට තියෙන අප්ඩේට්ම තත්ත්වය මොකක්ද කියන එක ගැන ඔයාලට වීඩියෝ එකක් තමයි මම අද මේ විදිහට ඔයාලට ගෙනාවේ. වීඩියෝට යන්න කලින් ඔයාත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එකත් all දීලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝෙන් කතා කරමු මේ මොකද්ද AliExpress එක හරහා අපිට මේ වෙනකොට ලංකාවේ නම් ඕඩර් කරනවා නම් ඔයාට tax fee එකක් මේ වෙනකොට ආය වෙනවා. ඉතින් කලින් AliExpress එකෙන් කියන්නේ මීට කලින් ඕඩර් කරපු කට්ටිය දන්නවා ඇති AliExpress එක හරහා අපිට free shipping offer එකක් පවා දීලා තිබ්බා. ඒ කියන්නේ අපි මොකක් හරි ඕඩරයක් දානකොට අපිට ඒකට කිසිම shipping free එකක් ගන්නෙ නැහැ. අපිට නිකම්ම නොමිලේම ගෙන්න ගන්න පුළුවන් items එකට අදාළව තියෙන pay කියන්නේ ගාණ විතරයි අපිට දෙන්න ඕනේ. ඉතින් මේක මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම මේ වෙනකොට AliExpress එක බැලුවා මොකද්ද තියෙන තත්ත්වය කියලා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් හැම items එකකටම රුපියල් 3000 ගාණක් සහ ඊට වඩා වැඩියෙන් shipping free එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මීට කලින් කිසිම shipping free එකක් තිබ්බේ නැහැ. තිබ්බත් ඒ තිබ්බේ ලොකු ගණන් නෙමෙයි. සාමාන්‍යයෙන් 500 ගණන් 600 ගණන් 1000ට අඩු ගණන් තමයි තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට shipping cost එක වැඩි වෙන්න හේතුව තමයි ලංකාවෙන් අපි ඕඩර් එකක් දානකොට ලංකාවට එනකොට එතනදී රේගුව හරහා ටැක්ස් එකක් ගන්නවා. ඉතින් මෙන්න මේ ටැක්ස් ෆ්‍රී එකත් එක්කම තමයි මේ shipping free එක මේ වෙනකොට ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට AliExpress එකේ free shipping අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සමහර items වලට තියෙනවා. නමුත් ගොඩක් අපිට බලා ගන්න වෙන්නේ නැහැ. අපිට shipping cost එකත් එක්කම තමයි අපිට ඕඩර් එකක් දාන්න වෙන්නේ. ඉතින් මේ තත්ත්වෙත් එක්ක තමයි මේ ලංකාවට AliExpress එක වැඩ කරන්නේ නැහැ. ඕඩර් දැම්මහම එන්නේ නැහැ කියන ප්‍රශ්නේ එන්නේ. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕඩරයක් දැම්මොත් එනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට දෙන්න ඕනේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි items එකේ ගාණ හිතන්නකො පොඩි ගාණක්. නමුත් අපිට shipping cost එක ලොකු ගාණක් වෙනවා. එතකොට අපි මොන price එකක items එකක් AliExpress එකෙන් ඕඩර් කරත් අපිට ලොකු ගාණක් දෙන්න වෙලා තියෙනවා. ඉතින් AliExpress එක වගේම සුපිරිම ඔන්ලයින් shopping app එකක් තමයි මේ තෙමු app එක කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩක් අය තෙමු app එකෙන් ඕඩර් කරනවා. ඉතින් ඔයත් තෙමු app එකෙන් free shipping ඒ කියන්නේ නොමිලේම items ගෙන්න ගන්න ඕන නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. මම මේකෙදි කතා කරනවා ඔයාට free gifts මොනවද තෙමු එකෙන් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා දැම්ම මිස් කරගන්න එපා. මේ වීඩියෝ එකත් බලලා තෙමු app එකෙනුත් ඔයා free gifts ගෙන්න ගන්න. හරි ඉතින් අනිත් කාරණාව තමයි AliExpress එකෙන් දැන් මේ tax fee එකත් එක්ක රේගුවෙන් චෙක් වෙන කාලෙත් එක්ක අපිට අපේ ඕඩරේ එන්න ගත වෙච්ච කාලේ කලින්ට වඩා පරක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් මාස එකහමාරක් දෙකක් වගේ යනවා AliExpress එකෙන් අපේ ඕඩරේ පැක් වෙලා අපේ ඇඩ්‍රස් එකට එන්න. ඉතින් මේ තත්ත්වෙත් එක්ක ගොඩක් අය මේ AliExpress එක යූස් කරන එක මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඉතින් එයාලා වෙන shopping app ඒ කියන්නේ වෙන online shopping platform වලට යොමු වෙලා තියෙනවා. මොකද මේ තත්ත්වෙත් එක්ක. ඉතින් මේක සමහර විට කාලයක් යනකොට හරියන්නත් පුළුවන්. නමුත් දැන්ට තියෙන තත්ත්වෙත් එක්ක AliExpress එකෙන් ඕඩර් කරොත් ඔයාට අර විදිහට ටැක්ස් එකක් ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඕඩරේ එන්න කාලෙත් පරක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාස එකමාරක් දෙකක් වගේ යනවා ඔයාගේ ඕඩරේ ඔයාගේ ගෙදරටම එන්න. ඉතින් මෙන්න මේ තත්ත්වෙත් එක්ක ඔයා තීරණය කරන්න AliExpress එකෙන් ඕඩර් කරනවද කියන එක ගැන. මෙන්න මේක ගැන තමයි මම අද ඔයාලට දැනුවත් කරන්න මේ විදිහේ වීඩියෝ එකක් ගෙනාවේ. හොඳයි නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. මොකද ගොඩක් අය මේක දන්නේ නැති නිසා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එක හම් වෙනකන් වීඩියෝ එක යන්න කලින් කියනවා ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එක හම් වෙනකන් ඔයාලා හැමෝටම goodbye ජය වේවා.